ඔයාලා දන්නවද ඩුබායි ගවර්න්මන්ට් එක ඩුබායි ප්‍රොපර්ටි ඕනර්ස්ලාට වගේම ඩුබායි වල බිස්නස් ඕනර්ස්ලාට ලොකු සපෝට් එකක් දෙනවා. ඒ කොහොමද කිව්වොත් දැන් මේ වෝ සිටුේෂන් එක ඉවර වෙලා ඩුබායි back to normal වෙද්දී මේ ඩුබායි වල අලුතෙන් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්න ඉන්වෙස්ටර්ස්ලාට එයාලා දීලා තියෙනවා ඔප්ෂන් එකක්. ඔගොල්ලෝ මේ 2 years investor visa එකට apply කරද්දී කලින් ඔයගොල්ලන්ට තිබුණ criteria එක ඔයගොල්ලෝ මෙන්න මේ amount එකක් pay කරොත් තමයි මේ 2 years investor visa එකට apply කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඒගොල්ලෝ කියලා තියෙනවාට minimum amount එකක් නැතුව මේ investor visa එකට apply කරන්න පුළුවන්, eligible වෙන්න පුළුවන් ඔයාලගේ investment එක through කියලා. දෙවෙනි එක තමයි කොහොමද මේ ඩුබායි government එක business owners ලට supportive වෙන්නේ. business owners ලට පුළුවන් ඔයගොල්ලන්ගේ trade license එක 50% off එකක් එක්ක renew කරන්න. ඉතින් මේ වගේ තමයි ඩුබායි government එක ගොඩාක් ලොකු support එකක් business owners ලට වගේම ඩුබායි වල property owners ලට සහ ඩුබායි වල invest කරන්න බලාගෙන ඉන්න investors ලට දෙන chances.